මෙහෙම හිතන්න ඔබ අවදි වෙන්නේ පෘථිවියෙන් නොවේ. උදෑසන නැගිට ජනේලයේ විවර කරන විට ඔබ දකින්නේ චන්ද්‍රයාගේ භූදර්ශනයයි. ඔබ එළියට ඇවිත් නැවත පිටුපස හැරී බලන විට ඔබට දකින්නට ලැබෙන්නේ ලෝහ සහ වීදුරු වලින් ආවරණය වුණු අර්ධ ගෝලාකාර නිවසක්. මේ ඔබ ඉන්නේ චන්ද්‍රගම්මානයක. මිනිසුන් ඇත්තටම ස්ථීරවම චන්ද්‍රයා මත පදිංචි වේවිද? මේ කතා කරන්නේ කෙටි සංචාරයක් ගැන නොවේ. මතක තියාගන්න මේ ළඟා කරගත නොහැකි දවල් සිහිනයක් නොවේ. නාසා ආයතනය මේ මොහොතේදී 2035 වෙනකොට චන්ද්‍රගම්මානයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. මේ පෘථිවියෙන් පිටත ඉදිවෙන දිගු කාලීන ජීවයක් සඳහා වූ වාසස්ථානයක්. මේ සඳහා අපි මොනතරම් සමීපද යන්න දැන් සොයා බලමු. මේ සඳහා ඇති අභියෝගයන් වල දිගපළල ගැන කතා කරමු. පළමුවෙන්ම චන්ද්‍රයා කියන්නේ ජීවය සඳහා මොනතරම් සතුරු ස්ථානයක් යන්න තේරුම් ගත යුතුයි. නාසා බලධාරීන් චන්ද්‍රයා මත ස්ථිර වාසස්ථානයන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන ආකාරය ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබෙනවා. චන්ද්‍රගම්මානය කියන්නේ දැන් නිල වශයෙන් නාසා ආයතනයේ ප්‍රතිපත්තිමය අරමුණක්. නාසා ආයතනයේ එම චන්ද්‍රගම්මානය මත යටිතල පහසුකම් වලින් සමන්විත මොඩියුලයන් විද්‍යාගාර ජීවාධාරක සහ බලශක්ති පද්ධති ඉදිකිරීමට අදිටනින් පසු වෙනවා. මේ හුදෙක් නාසා ආයතනයේ සංකල්පයක් නොවේ. චන්ද්‍රගම්මානය යනු ගෝලීය සහයෝගිතාවෙන් යුතුව ඉදිකිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතියක්. මෙම චන්ද්‍රගම්මානයේ පළමු ඉදිකිරීම නිරන්තරයෙන් හිරුවෙලිය පතනය වෙන අවාටවල සෙවණැල්ලෙන් වැසුණු ස්ථානයන්හි ජලයිස් අන්තර්ගත චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රවයට ආසන්න ස්ථානයක ඉදිකිරීමට අපේක්ෂා කරනවා. මීළඟට ඔබ වෙත ගෙන එන්නේ චන්ද්‍රයාගේ පරිසරය මොනතරම් ජීවයට හානිකරද සහ මිනිසුන් විදියට අපි එය ජයගන්නේ කෙසේද යන්නයි. චන්ද්‍රයා මත චුම්බක පලියක් සහ වායුගෝලයක් නැහැ. මේ නිසා සූර්ය සිරුර සහ අන්තරීක්ෂ කිරණ චන්ද්‍රයා මතට කෙලින්ම පතනය වෙනවා. මේ නිසා චන්ද්‍රයා මත විකිරණ මට්ටම ජීවයට ඉතාමත්ම හානි කරයි. තවද උෂ්ණත්වය ඉතා අන්ත විදියට ඉහළ පහළ යනවා. දහවල් කාලයේදී උෂ්ණත්ව සාමාන්‍ය සෙල්සියස් අංශක 127ක් පමණ වන අතර රාත්‍රී කාලයේදී උෂ්ණත්ව සාමාන්‍ය සෙල්සියස් අංශක ඍණ 173 දක්වා පහත බසිනවා. දන්නවද එක් චන්ද්‍ර රාත්‍රියක් දින 14ක් පුරාවට පවතිනවා. තවත් දෙයක් තමයි චන්ද්‍රයා මත දුහවිලි තිබෙනවා. මෙම දුහවිලි ඉතාමත්ම සිහින් වන අතර ස්ථිති විද්‍යුත් ආරෝපිත වෙනවා. මේවා ගගනගාමීන්ගේ ඇඳුම් වල ඇලවෙන අතර ඉලෙක්ට්‍රොනික උපකරණ විනාශ කරනවා. තවත් දෙයක් තමයි පෙනහළු වලටත් ඉතාමත්ම හානි කරයි. මිනිසා දකින මෙම සිහිනය බොද කරන අභියෝගයන් මොනවද කියලා දැන් අපි සොයා බලමු. විකිරණ ආවරණ පළියවල් ඉතා ඝන විය යුතුයි. නමුත් අඩු ගුරුත්ව වටපිටාවක චන්ද්‍රපස් ටොන් මිලියන ගණනක් චලනය කරවීම නම් සැබවින්ම දුෂ්කරයි. මොකද අඩු ගුරුත්ව වටපිටාවක ඒවා චලනය කරවන්න වැඩි බරකින් යුතු යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. පෘථිවියේ සිට අවශ්‍ය කරන දේවල් චන්ද්‍රයා මතට ගෙන්ව ගන්න 1 කිලෝග්‍රෑමයකට ඩොලර් දහස් ගණනක් පිරිවැයක් දරන්න වෙනවා. මේ නිසා එක්කෝ ඒවා නැවත නැවත භාවිතයට ගන්න වෙන අතර නැතහොත් චන්ද්‍රයා මත දීම නිර්මාණය කර ගැනීමට සිදු වෙනවා. චන්ද්‍රයාගේ පස මෙම චන්ද්‍රගම්මානය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට විශාලම බාධාවක්. මේවා ඉතා රළු මොතු පිටවල් මත ඇලෙන සුළු සහ චලනය වෙන කොටස් වලට හානි කරන ගුණාංගයන්ගෙන් සමන්විතයි. දන්නවද ඇපලෝ මෙහිමේදී චන්ද්‍රයාගේ දුහවිලි සීල් කරපු තැන් මත තදින් ගොඩ ගැසී ඉදිරියෙන් නොපෙනෙන තත්වයකට පවාපත් කරා. කකුල් සහ අත් සන්ධි වලින් නැවීම අතිශය දුෂ්කර කරා. විශේෂයෙන්ම කිව යුතුයි හුස්ම ගැනීම පවා අපහසු කරා. රාත්‍රිය සඳහා බලශක්තිය ගබඩා කර ගැනීම මෙම මෙහෙයුම හමුවේ ඇති විශාලතම අභියෝගයයි. තවත් වැදගත්ම දෙයක් තමයි අතිශය අන්ත විදියට උෂ්ණත්ව වෙනස් වීම සිදු වෙනවා. මෙම අභියෝගයන්ටම ශුද්‍ර උල්කාශ්ම යම් පද්ධතියක් දිගටම නොනවත්වා පවත්වාගෙන යාමට ඇති අපහසුව ජීවී ආධාරක සහ ආහාර නිෂ්පාදනයේද ඇතුළත් වෙනවා. මෙහිදී එක් වැරැද්දකින් ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වෙනවා. කිසිම ආරක්ෂාවක් නැතුව එක් මොහොතක්වත් ඔබට චන්ද්‍රයා මත දිවිරැක ගන්න පුළුවන්ද? මේ සඳහා ඔබට කිසිම හැකියාවක් නැහැ. විද්‍යාඥයින් ඊට විසඳුම් හොයන්න දිවා රැ වෙහෙසෙනවා. මෙම විසඳුම් මොන වගේද? දැන් අපි නාසා ආයතනයේ චන්ද්‍රගම්මාන සැලසුම වෙත අවධානය යොමු කරමු. මෙම යෝජිත චන්ද්‍රගම්මානය පුම්බවාලන්න පුළුවන් කුටි වලින් සමන්විත මොඩියුලයන්. මේවා කොටස් විදියට වෙන වෙනම ගෙනවිත් චන්ද්‍රයා මතදී සවි කරන්න පුළුවන් විදිහේ මොඩියුලයන්. බොහෝ විට මේවා චන්ද්‍රයාගේ පසට යටින් පිහිටි ස්වභාවිකවම විකිරණ වලින් සහ ශුද්ධ උල්කාපාත වලින් ආරක්ෂාව සලසන භූගත ලාවා නල තුල ඉදි කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. මෙහිදී බලශක්තිය විශාල ගැටලුවක්. සූර්යකෝෂයන් ක්‍රියාත්මක කළ හැක්කේ දින 14කින් උත් දිවා කාලයේ පමණක් වීම හේතුවෙන්
රාත්‍රී කාලයේදී විකල්ප බලශක්ති ප්‍රභවයන් අවශ්‍ය වීම විශාල ගැටලුවක්. මේ සඳහා දැනට යෝජිත හොඳම විසඳුම වන්නේ කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයන්. මීට අමතරව හිරුවෙලිය පතනය වෙන ස්ථානයන්ගේ සිට අඳුරු ස්ථානයන්ට සූර්ය බලය සම්ප්‍රේෂණය කළ හැකි බලශක්ති කදම්බයන් සම්බන්ධවද පරීක්ෂණ කරනවා. කලින් සඳහන් කරපු චන්ද්‍ර දුහවිලි එම කදම්බයන්ට විශාල අභියෝගයක් එල්ල කරනු ඇති. චන්ද්‍රයා මත ආහාර නිෂ්පාදනය කිරීමේ කාර්ය සිදු කරන්න වන්නේ ඉතාමත්ම හොඳින් පාලනය වුණු වටපිටාවක. මොඩියුලයන් තුළ නිර්මාණය කරපු හරිතාගාරවල හයිඩ්‍රොපොනික්ස් නොහොත් පෝෂකයන්ගෙන් පෝෂත් ජල මාධ්‍යය වගා කරන්න පුළුවන්. LED ආලෝකයට සූර්යාලෝකය අනුකරණය කරමින් දින 14කින්නුත් රාත්‍රී කාලයේදී පැලෑටිවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කරන වර්ණාවලිය සැපීමට හැකියාව තිබෙනවා. පළමු තේරීම නම් වනුයේ ඇල්ගී පලා වර්ග සහ වේගයෙන් වැඩෙන එළවලු වැනි දේවල්. මිනිසුන්ගේ අපද්‍රව්‍ය සහ පැලෑටි පෝෂකයන් බවට නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. දන්නවද චන්ද්‍රයාට සමාන පරිසරයක පාලනය කරපු තත්ත්වයන් යටතේ සාර්ථකව පැලෑටි වර්ධනය කරන්නට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. චන්ද්‍රයාගේ අවාටවල සදාකල් සෙවණැල්ලෙන් වැසුණු අඳුරු ස්ථානවල ජල අයිස් පවතිනවා. මේ නිසා ඒවා කැණීම මගින් බීමට ඔක්සිජන් නිපදවීමට සහ ඉන්ධන විදියටද යොදා ගන්න පුළුවන්. චන්ද්‍ර පස විසින් ඉදිකිරීම් වලට අවශ්‍ය කරන ලෝහ සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සපයාවි. චන්ද්‍රයාගේ අවාටයක් වටේට වලල්ලක් ලෙස ඉදිකරපු කුඩා චන්ද්‍ර නගරයක් ඉතින් මවා ගන්න. මෙම සිහිනය ජය ගන්න නම් යථාර්ථයේ සමග සටන් කළ යුතුයි. චන්ද්‍රයා මත ජනපද පිහිටුවීමට තිබෙන්නේ මොන වගේ තරඟයක්ද කියන එක ගැනත් ඔබ දැනගත යුතුයි. නාසා ආයතනයේ පමණක් නොවේ චීනය සහ රුසියාව අන්තර්ජාතික චන්ද්‍ර පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඒකාබද්ධ සහයෝගීතාවයක් නිර්මාණය කරන් තිබෙනවා. 2035 වෙනකොට පළමු මිනිස් කණ්ඩායම චන්ද්‍රයා මතට ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. යුරෝපියානු අභ්‍යවකාශ කාර්යාංශයන් සහ ගෘහ නිර්මාණ සමාගම් විසින්ද නිර්මාණ සැලසුම් යෝජනා කර තිබෙනවා. නිරන්තර හිරුවෙලිය පතනය වෙන චන්ද්‍රයාගේ ශැකල්ටන් නාවාටයේ වටේට වලල්ලක් ලෙස චන්ද්‍ර ගම්මානයක් ඉදිකිරීම ඔවුන්ගේ අරමුණයි. තවද බ්ලූ ඔරිජින් සහ ස්පේස් එක්ස් වැනි පෞද්ගලික සමාගම් මීළඟ පරම්පරාවේ ලෑන්ඩර්ස් බලශක්ති පද්ධති සහ වාසස්ථාන තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටිනවා. මේ අතරින් චන්ද්‍රයා මතට ගැලපෙන වඩාත් හොඳින් නොරොත්තු දෙන තාක්ෂණය පළමුවෙන්ම සොයාගන්නා පාර්ශවය චන්ද්‍රයාව පාලනය කරાવી. චන්ද්‍ර ගම්මානයේ සැබෑම අරමුණ ස්ථීරව චන්ද්‍රයා මත වාසය කිරීම පමණක් නොවේ. මේ මානව වර්ගයාගේ අඟහරු ග්‍රහක සහ ගැඹුරු අභ්‍යවකාශ මේවුම් සඳහා රිහර්සල් එකක් කිව්වොත් නිවැරදි. චන්ද්‍රයා මතදී ජයගනු ලබන බලශක්තිය ආරක්ෂාව සහ ජෛව ආරක්ෂක පද්ධති මිනිසා බෞග්‍රහලෝකීය ජීවීන් විශේෂයක් බවට පත්වීමට යන ගමනේ පළමු පියවරයි. චන්ද්‍රයා අපේ දෙවන නිවහන වූ දවසක තවත් ග්‍රහලෝකයකට තෙවැනි නිවහන කියන දවස බොහෝ දුර නොවේවි. මිනිසා කෙසේ හෝ චන්ද්‍රයා දෙවැනි නිවහන කර ගැනීමේ අභියෝගයේ ජය ගනීවිද? ඔබේ අදහස පහතින් දක්වන්නට අමතක කරන්නට එපා.